කියලා. ඕකේ. නම් ගම් ඔයා සම්පූර්ණ වාක්‍යයෙන් බාරගෙන කියන්නේ. ඔන්න ආගන්න නමුත් ඒක කියන්නේ කරන්න දෙන්නේ නැහැ guys. මට ගැව්වක් කමන්නේ දාන්න. ටිකට් එක දිනවනේ ඵලයන් යන්න. මොකද ඒ විස්තරම ලියාපුවා මට හුන්නේ ආද? ටවුන්ට කිව්වම දෙයක් කියලා දෙය කරපන්. උට ඉන්න දෙන හරි අතල දෙන්න බේන පාරේ ඉඳාගෙන මට කමන්නේ මට ගන්නත් ටිකට් එක දිනවනේ ඵලයන් යන්න. කොහොම සලකලා මන් දන්නේ නැහැ කාගේද කියලා විස්තර මම දඳුරන්නේ නැහැ කටහඬ. ඔකට අඳුරන කවුරු ඉන්නවනම් කටහඬ දන්නවනම් කමෙන්ට් එකක් දාන්න කාගේද කියලා. ඒක ටොයිලට් එකක් අතයි ඔයගන්නේ පිරිසුදු නැහැ. පිරිසුදු නැහැ කෙලින්ම රිමන් ගියා වගේ තමයි. එරිම රිමන් එක. එරේ දැම්මා වගේ. ආයි මොනවා රිමන් එක කෙලින්ම. මම මේවා කියන්නේ ඔය කට්ටියට තව එන අලුත් අය මෙහෙ ඉන්න අය මේවා අත්දැකීම් කරගන්න. මෙයාත් දුබායි ඇවිල්ලා විසිට් වීසා වලින් ඇවිල්ලා තමයි ජොබ් එක හොයාගෙන තියෙන්නේ. මේක ඔය කට්ටියගේ අත්දැකීමක් කරගන්න. මාත 4ක් 5ක් විතර කට්ටක් කෑවයි. කියන්නුන්නේ නැහැ. අම්මෝ. ඒ මෙහෙ ඇවිල්ලා කට්ටක කෑවට කමන්නේ නැහැ. වැඩේ තියෙන ලංකාවේ කට්ටිය කියන්නේ දැනගත්තම මෙහෙවට පස්සේ. හෙලෝ ගයිස් අදත් ඔකටිත් එක්ක කතා කරන්න මම එක්කන් ආව විශේෂ පුද්ගලයෙක්. හේතුව මොකද අපේ විශේෂ පුද්ගලයා එක්කන් එන්න දුබායි වලින් දුබායිට ආපු ලංකාවේ ගොඩාක් මල්ලිලා ගොඩාක් හසන්ලා ඉන්නවා කියලා අපිට තේරුණා. හේතුව ඇවිල්ලා රවට්ටලා ඊට පස්සේ සල්ලි දීලා විසිට් වීසා ඇවිල්ලා ජොබ් හොයාගන්න බැරි වෙලා අතරමං කරලා ගොඩාක් ප්‍රශ්න වලට මුහුණ දීලා කියලා මට හැමදාම කම්ප්ලේන් එනවා, හැමදාම කෝල් මැසේජ් එනවා. ඒ නිසා මම අද හිතුවා ලංකාවෙන් දුබායි වලට ඔය කට්ටිය වගේම විසිට් එකකට ඇවිල්ලා ජොබ් එක හොයාගෙන සෙටල් වෙලා ජීවිතේ සාර්ථක කරගත්ත කෙනෙක් එක්ක කතා කරලා ඔය කට්ටියට අත්දැකීමක් දෙන්න. මේ වීඩියෝ එක ඉවරනකම් බලන්න. මේ වීඩියෝ එක ඔය කට්ටියට ගොඩාක් අත්දැකීම් දෙන දේවල් මගෙත් එක්ක ෂෙයා කරගන්න ලෑස්තිලා ඉන්නවා අපේ මල්ලි. ඒ නිසා ඔයාටත් දුබායි වල ඇවිල්ලා ඉන්නවා නම් ලංකාවෙන් දුබායිට විසිට් වීසා එක කරලා ජොබ් එකක් හොයාගන්න ඉතින් ඉන්නවා නම් මේ වීඩියෝ එක ගොඩක් වැදගත් වෙනවා. මෙයා කතා කරලා මට කියන්න යන දේවල් වලින් ගොඩාක් අයගේ ජීවිතවල ප්‍රශ්න වලට ඒ කියන්නේ මෙහෙ ඇවිල්ලා කොහොමද හරියට ජොබ් එකක් හොයාගන්නේ, කොහොමද මිනිස්සුන්ගෙන් රැවටෙන්නේ නැතුව මේ ජොබ් එක හොයාගන්නේ, මොන වගේ ප්‍රශ්න වලට මුහුණ දුන්නොත් ඔයාට ඒ ප්‍රශ්න වලින් මිදලා ඉන්න පුළුවන් කියන ගොඩාක් වටිනා අදහස් ඔයාට දැනගන්න පුළුවන් මේ වීඩියෝ එකත් එක්ක රැඳිලා ඉන්න. තව දේවල් ගොඩක් කතා කරන්න අපි ලෑස්තිලා ඉන්නවා. එhmenan වීඩියෝ එකත් එක්ක රැඳිලා ඉන්න. අපි අහමු මල්ලිගෙන් කොහොමද ආවට පස්සේ ආයි ගමන සාර්ථකුනේ. දැන් ගොඩක් කට්ට කාලා තියෙනවා. ඔකට දන්නවා දුබායි ඉඳන් ලංකාවෙන් දුබාට ආවට පස්සේ මෙහෙ කවුරුත් බන්දේසිය තියලා ජොබ් දෙන්නේ නැහැ. එහෙම ඉන්න ඇත් ඉන්නවා. ඒවට විසිට් වීසා එකකින් වගේ ආවට පස්සේ ජොබ් එකක් හොයාගන්න එක ලොකු ටැලන්ට් එකක් තමයි. ඒක ඇවිල්ලා තමන්ගේ හැකියාව, තමන්ගේ වාසනාව වටේ හැමදේම බලපානවා. ඉතින් අපේ රජිත මල්ලිත් ඒ හැම දෙයකටම මුහුණ දීලා මෙහෙ විඳින්න ඕනේ ඔක්කොම විදිහකට හරි විඳින්න ඕනේ ඔක්කොම කට්ට කාලා තමයි ජොබ් එක වගේ. දැන් සැපට ඉන්නව කට්ට පේනවා. හරි ලස්සන ජීවත් වෙන ඉතින් ආසයි. ලංකාවේ කෙනෙක් මේට ඇවිල්ලා ඒ වගේ දියුණු වෙලා අපිත් එක්ක මෙහෙම වාඩිලා කතා කරන එක තවම මට සන්තෝසයි. ඒ නිසා මල්ලි මාව හම්බෙලා කිව්වා අපි වීඩියෝ එකක් කරමු කියලා. මොකද එයාටත් තියෙනවා ලොකු කැක්කමක් ලංකාවේ අය ගැන, ලංකාවේ කම ගැන. ගොඩාක් අය මෙහෙට ආවට පස්සේ මූණ දෙන ප්‍රශ්න වලට එයාටත් මම අපිත් එක්ක බෙදාගෙන තියෙනවා. මගේ අදහස් මම බෙදාගෙන තියෙනවා. මට මැසේජ් එනවා මම කියලා දෙන විදිහට. එයාට ඒ නිසා එයාත් කිව්වා මමත් ඇවිල්ලා ඉන්නේ ඒ ක්‍රමයටයි. ඒ නිසා එනං අපි වීඩියෝ එකක් කරලා මේක අපේ අතරමං වෙන්නේ නැතු වෙන්න ලංකාවෙන් දුබාට ඇවිල්ලා කොල්ලෙක්ට කෙල්ලෙක්ට ගොඩ එන්න පුළුවන් මාර්ගයක් තියෙන නිසා අපි ඒ ගැන කොහොමද එයා කරගත්තේ කියලා අපි ඒක යාගෙන් අහගමු. එhmenan රජිත මල්ලි කියන්නකෝ වාගේ විස්තරේ කොහොමද දුබාට ආවේ, කවද්ද ආවේ දුබාට, මොකද්ද දුබාට එන්න හේතුව, මේ ආවට පස්සේ ආ මොනවයි කටු කෑවද, මොනවද ඔයාට මුණ දෙන්න උණු ප්‍රශ්න මේ කියලා අපි අපේ බලන් ඉන්න මේ ඔයාගේම දන්නවා ලංකාවේ අපේ කොල්ල කෙල්ලෝ කට්ටකාන් ඉන්නවා. ලංකාවේ ඉඳන් දැන් තියෙන ලංකාවේ තත්ත්වෙත් එක්ක දුබායි වලට එන එක ගොඩක් අතට ඒනක් කියලා තියෙනවා. ඉතින් අපි දෙමු ඔයාගේ අත්දැකීම් ඒ කට්ටියට කොහොමද ඔයා ඇවිල්ලා මේ ගොඩ ආවිල්ලා ගේම් එකක් ගාගන්න කියලා බෙදාගමු අපේ කට්ටියත් එක්ක කියන්නේ. මම රජිතු මේනක ආවේ කටුවෙල ඉඳලා. මේ කටුවෙල ගෙවල් දැන් ඇවිල්ලා අවුරුදු එකමාරක් ඉවරයි. ගිතිපීතාවේ සාදු මේ අරගෙන එහෙම නැති මම ආවේ ගන්න. හරි. කොහමද විසිට් එක මෙහෙන් ඇප්ලයි කරලා ගත්තා නේ? ඔව් හරි. ඩේට් ඇප්ලයි කරලා ගත්තා. ඕකේ. මම කොහමද මේ ඇවිල්ලා මාත 4ක් 5ක් විතර ජොබ් හෙව්වා. ඕකේ. ඒ අතර තමයි ඔයාව දෙතුනේ ඕකේ ජිම් එකේදී. ඔව් මට කියන්න ඕනේ ගයිස් ඉස්සෙල්ලා මම දැන් අඳුරගත්ත රජිත මල්ලි මම ජිම් එකට වර්කවුට් කරන්න යද්දි මෙයා ඉන්නවා ජිම් එකේ. ඉතින් ලංකාවේ කොල්ලෙක් මම වැඩ දැක්කොත් මම අනිවාර්යෙන් කතා කරනවා. ඉතින් මමත් රජිත මල්ලි අඳුරගත්තා. මම හිතුවේ ඉස්සෙල්ලාම මෙයා අවංකව මලබාරි කොල්ලෙක් කියලා. මොකද ඔයාගේ අර ලුක් එක මෙයා හිටියේ මලබාරි කට්ටියත් එක්ක. ඒ නිසා මම ඉතින් මලබාරි කොහමරි අපි දැන් කතා කරලා අඳුරගත්තා. අඳුරගත්තට පස්සේ වෙච්ච හැමදේම සමහර දේවල් මෙයාත් එක්ක මාත් එක්ක ෂෙයා කරගත්තේ නැහැ. මොකද සමහරට ජිම් එකේ හම්බ වෙනවා මමත් බිසි එයාත් බිසි. ඒ අතරතුර ගොඩාක් හැලැප්පීම් වෙලා තිනවා. අපි දැනගමු එකින් එක මොන වගේ ප්‍රශ්න වලට මුහුණ දීලාද මේ තත්ත්වයට ආවේ කියලා.
අද හොඳ පඩියක් කරගෙන හොඳ කම්පැනි එක යාම කියේ විස්තර ඒ විස්තර අපි ඔක්කොම දැනගමු කියන්නකෝ මල විස්තරෙම මේ ඇවිල්ලා කොහමරි මාස නම් අයියා ගුණ සිම්මිකේ තෙද්නේ කියලා. ඔව් පස්සේ මං ගියා එක එක කම්පැනි වලට ගියා. මගේ හොබි එක ජිම් එකයි ක්‍රිකට් එක තමයි. ඔව් පස්සේ මං ජිම් එකක් තමයි බෑපැත්තේ කියන්නේ ආවට පස්සේ බලාපොරොත්තු ඕකේ ඔයා බලාපොරොත්තු වෙන ජිම් ට්‍රේනර් කෙනෙක් කියන්නේ ට්‍රේනර් කෙනෙක් විදියට. ඉස්සෙල්ලාම මලි දැන් ලංකාවේ දැන් ඔයා ඩුබායිට එන්න හේතුව මොකද්ද ලංකාවේ මොකද ඒ කියන්නේ දැනට අවුරුදු දෙකමාරක තත්ත්වවල ඉතින් හැමෝම දන්නවා කියන්න දෙයක් නැහැ. ඔයාගේ එනකොට මොකක්ද තිබ්බ ලංකාවේ තත්ත්වය අයියෝ ඇත්තටම ලංකාවෙන් ඩුබායිට එන්න හිතුවේ මොකක්ද ඒ ලංකාවේ සාමාන්‍ය මම සාමාන්‍ය ගාන හොඳ රැකියාවක් කරා. ලංකාවේ දෙයක් ඒ කියන්නේ ලක්ෂ දෙයක් ගත්තම මදි ඒ වගේ ජීවත් වෙන්න අයියේ. ඔව් පස්සේ මම බලාපොරොත්තු වුණා මේ ඉන්න එවිල ගේමක් ගහගන්න පුළුවන් වෙයි කියලා. ඔව් මුල් ටිකේදී පට්ට කට්ටක් කෑවා. පොරු කියන්න ඕනේ නැහැ. එක එක්කෙනා පස්සේ ගියා. මම හිතුවේ ජොබ් එකක් දෙයි කියලා ඉන්ටර්විව් ගියා. ඔව් ඉන්ටර්විව් ගිහලා හරි මල්ලි වාර ජොබ් එක දෙත් මල්ලි පාස්පෝර්ට් එක දෙන්න මේ ගාණක් යනවා කිව්වා. ඒ කියන්නේ ලංකාවෙන් නේද ඔයා ලංකාවේ ඉන්න අය තමයි. අල්නාද ඉන්නේ. අල්නාද එක්කෙනෙක් චෙක් කරා මම එහෙ ගියා. පස්සේ ඩිරම් 1000ක් අයියේ. ඩිරම් 1000ක් දුන්නා. ඒ කියන්නේ මෙහෙමයි ගයිස් වෙලා තියෙන්නේ මෙයා දැන් ජොබ් බෝය යනවනේ මෙයාට පස්සේ එතකොට මෙයාට කෙනෙක් කවුලා තියෙනවා ඔය ජොබ් මනි කාර්යයක්. මෙයාගෙන් රිරාම් 1000ක් අරගෙන ජොබ් එක දෙන්නම් කියලා තමයි මේ විස්තරය යන්නේ. ඊට පස්සේ මොනවද දුන්නේ මම? පස්සේ ඇත්තට ඉන්ටර්විව්වට ගියා ඊ. ඉන්ටර්විව්වට දානවා. ඔව් දානවා. ඔව්. ගියා ඉන්නකොට හිටියා තව 20ක් 30ක් විතර කට්ටිය එක එක තැන් වලින් ඇවිල්ලා. මම මෙතෙන්ට ගියාට පස්සේ රිරාම් 1000 දුන්නා. ඒ කියන්නේ මගේ ඔයා කියන්නේ කෙලින්ම කෑෂ් එකෙන් දුන්නා රිරාම් 1000. නෑ ඊ ඔක්කොම ඉන්ටර්විව් පේස් කරලා ඔක්කොම කරලා ඒ කියන්නේ ජිම් එක නෙමෙයි අයියේ වෙනම හොටෙල් එක. මොනාරි මම බලාපොරොත්තු වෙනා දැන් අන්තිමට මොනාරි ජොබ් එකක් නේ ඔව්. ඊට පස්සේ මම ඔක්කොම මේව කළා හරි අවුලක් නැහැ දැන් මට තැටිස් දැන් අවුලක් නැහැ කියලා. ඇවිල්ලා ඒගොල්ලෝ කාර් එකෙන් බැස්සලා මම ඉන්න දෙන්නට ගියාට පස්සේ මල්ලි මේ කෝල් කරලා කිව්වා මල්ලි මේ ගාණක් යනවා. ඔයාට මේ account එකට දාන්න පුළුවන් සල්ලි. මම අප්පා account එකට දාන්න යන්න කියන්නේ නැහැ. ඔයා ආවොත් ගන්න පුළුවන් එහෙම කෑෂ් දෙන්න කියලා. ඔව්. එතකොට දැන් මල්ලි ඔයා දැන් ඔය ජොබ් එක දාන්න සෙට් වෙලා ඔයා එක්කන් ගිහලා ඉන්ටර්විව් කරලා ඔක්කොම කරලා ඉන්ටර්විව් එක පාස් වුණා කියලා ඔයාට දැනගත්තට පස්සේ තමයි සල්ලි ඉල්ලුවේ. ඔව් එහෙම ඉල්ලුවේ. ඉතින් ඒ කියන්නේ මට ඒගොල්ලෝ ඒකෝ ඒ කියන්නේ මැසේජ් එකක් මට දැම්ම ෆෝවර්ඩ් කරා. ඕකේ. විශ්වාස කරනවා නේ අයියේ. ලංකාවේ නේ අයියේ. වන්න ඔතන වෙලා තියෙන්නේ ගයිස් ලංකාවේ කමට දැන් විසිට් වීසා මම මේ කතාවත් කෙලින්න මල්ලි සෝරි ඩිස්ටර්බ් කරාට. ලංකාවේ ඉඳලා මෙහෙට ආවට පස්සේ ඔය කට්ටිය දන්නවා ලංකාවට වඩා මෙහි ආව තමයි අපේ ලාංකික අපේ අයගේ තියෙන එකතුකම වැඩිපුර තියෙන්න ඕනේ. මොකද හේතුව ලංකාවේ නම් වතුර එකක් නිකන් ගන්න පුළුවන්, කොහේ හරි ගිහිල්ලා ඉන්න පුළුවන්, මොනවා හරි ගැටයක් ගහ ගන්න පුළුවන් නේ. මෙහි ආවට පස්සේ එහෙම ගැට ගන්න බෑ. ඔයාට කවුරුත් මේ වතුර පොදක්වත් දිරාම එකක්වත් නිකන් දෙන්නේ නැහැ. ඒ නිසා මෙහි ආවම තමයි අපේ ලාංකික සාමිකත්වයේ සමගිය තියෙන්න ඕනේ guys. දැක්ක තැනක කතා කරලා උදව්වක් ඕන නම් උදව්වක් ඕන දෙම ඉල්ලන කට්ටිය අඩුයි මේ සමාජයේ. ලාංකිකයෝ විතරයි. ඔයා දන්නවා ඉතින් මගේ එක්ස්පීරියන්ස් එක මම කලින් කියලා තියෙනවා. බංගාලි, ඉන්දියන්, නේපාල්, ෆිලිපීන් අනිත් රටවල මිනිස්සු කවදාවත් CV උස්සන් දුවලා නැහැ. කවදාවත් CV නැතු කවදාවත් ජොබ් නැතුව පාරක් ගානේ කන්න නැතුව වැටලා නැහැ. මේ මිනිස්සුන්ගේ තියෙනවා මාර සහයෝගයක්, එකමුතුකමක් කාටවත් ඒ වගේ ಜಾති දැක්කම මේ මිනිස්සු රක්ගාල උදව් කරගන්නවා. ඉන්දියනුත් එහෙමයි. ෆිලිපීන් මම කිසිම දවසක දැකලා නැහැ. චාටර් වෙලා, කල්ලිවල්ලි වෙලා මෙහෙ නන්නස්තාර වෙලා ඉන්නවා. කියන්න කනගාටුයි අපේ ලංකාවේ අයගේ තියෙන අර එකිනෙකාට උදව් කරගන්න තියෙන අන්‍යෝන්‍ය අවබෝධය අපේ මිනිස්සු දැක්කම තව කෙනෙක් මගහැරලා යන්නේ නැහැ. ඒවටත් ඉතින් හේතු තියෙනවා. අපි ඒ කතාව පස්සේ කතා කරමු. කොහොම හරි මෙයාටත් වෙලා තියෙන්නේ ආවට පස්සේ ජොබ් හොයද්දි දන්නවා. ජොබ් හොයනවා කියලා දැනගත්ත ගමන් ජොබ් මනිකාරයෝ එනවා පස්සේ මල්ලි. කියන්නේ ඉව තියෙනවා ඉව. කොහොම හරි හොයාගෙන නම්බරේ හොයාගෙන ඊට පස්සේ සල්ලි අරගෙන මල්ලි මොකද කරේ? සල්ලි දුන්නා අයියේ. ඒගොල්ලෝ කියන්නේ ඊට පස්සේ පවුද එන්න කිව්වා. මම ඉතින් ගියා. ගියාට පස්සේ ඒ අර ජොබ් බැංක් එක ගාවට මම ඉතින් ගියේ. එතන ගියාට පස්සේ ඊට පස්සේ කිව්වා මම පාස්පෝර්ට් එක ගන්නවා. පාස්පෝර්ට් එක දුන්නා නේ අයියේ. ඒගොල්ලෝ ඉල්ලුවා. පාස්පෝර්ට් එකක් ගත්තා. ගත්ත කොපියක් ගහ ගන්න ඕනේ. පස්සේ පහල අවුලක් නැහැ. අන්තර ගන්න පුළුවන්. මම ඒක දන්නේ නැහැ. ඒ කියන්නේ පාස්පෝර්ට් එක කොපියක් ගහ ගන්න ඕනේ කියනවා පාස්පෝර්ට් එක ගත්තා. ඉතින් අයියේ ඒ කියන්නේ ජොබ් එකෙන් ඉල්ලන්නේ. අනිවාර්යෙන් දන්නවනේ අවුලක් නැහැ කියලා. මම දුන්නා. දුන්නා ඔක්කොම කරලා. නෑ ඔතන මල්ලි ඔව් එයා ඔයා දන්නේ නැහැ අලුත් නිසා. කවදාවත් මල්ලි ජොබ් එකට යද්දි පාස්පෝර්ට් එක ඉස්සෙල්ලා ගන්න නැහැ ජෙනුයින් කම්පැනි වලින්. ඔයා ඇතුළට අරගෙන ඔෆර් ලෙටර් අස්සම් කරලා ඔයාගේ සම්පූර්ණ ඔයාට ඕන ඩොකියුමන්ට් එක අස්සම් කරලා තමයි පාස්පෝර්ට් එක ගන්න වීසා එක ප්‍රොසෙස් කරන්නේ. ඔය පළවෙනි දවසේම ජොබ් මනිත් එක පාස්පෝර්ට් එක ගන්නවා කියන්නේ කෙලින් මෙතන රැවට්ටීමක් කරලා තියෙන guys. ඊට පස්සේ ඔක්කොම කරලා එතන ගියාට පස්සේ පාස්පෝර්ට් එක මට දුන්නා. ඔව්. පොඩි වල දුන්නා. මල්ලි මාර වැඩක් කියලා දුන්නා මල්ලි. මේමයි වා පේල් කියලා කියනවා. එහෙම කියලා සල්ලි ගත්තට පස්සේ මට කිව්වා. ඊට පස්සේ බය වෙන්න එපා මල්ලි. ඔයා සැලෙන්න එපා. ඔයාගේ සල්ලි මම දෙන්නම් ජොබ් එක සෙට් වුණ නැත්නම්. ඕකේ. ඊට ඉන්ටර්විව් එකෙන් බය වෙන්න එපා කිව්වා. හරිද?
ආවමයි ඔයාට ඔය කතාව කලින් කියලා නෑ වල්ලියෝ. ඈ? කලින් කියලා නෑ. එන කිව්වේ ඊට පස්සේ? නෑ ඊට පස්සේ මම මැසේජ් කරා මං කරදර කරා මම සල්ලි නෑ අතු තින් දිරම් 1000ක්. 1000ක් කියන්නේ කීයද එතකොට ලක්ෂයක්කට ගෙට්ටුයි හරිද ඊට පස්සේ මම මැසේජ් කරා හරියන්ම බය වෙන්න එපා ඔයාට එකෙන්ම ජෙබ් එක කරනවා ඊට පස්සේ පවුදා ඉන්ටර්විව් එකට දැම්මා දවස් දෙකක් විතර ගියාට පස්සේ දවස් දෙකක් විතර මම ඉන්ටර්විව් එකට දැම්මා ඊට පස්සේ මම ගියා ඒත් අල්නාදා තව පිස්සයක් තිබ්බේ ඒකට ගියා ඒකට ඊට පස්සේ එතන හින්දි ඕනි කිව්වා මම අයියේ පොඩ්ඩක් කඩේ හරියම ආවා ඒ කියන්නේ ඩිරම් 1000 අරගෙන ඊට පස්සේ ඒකට වාව කඩේ අර දියන් ඉන්නවා මේ ජොබ් එක දෙන්නම් ඊට පස්සේ ආවට පස්සේ මල්ලි මෙහෙම ට්‍රාන්ස්පෝර්ට් වලට මෙහෙම ගියා මල්ලි අරක මේකයි කියලා මට දැන් එහෙම දානවා ඊට පස්සේ මම කරදරම් කරායි මම සල්ලි ඕනේ නෑ මාර ඒ කියන්නේ අතක් යනවා කියන මෙහි ආවට පස්සේ කවුද දෙන්නේ නැහැ ඩිරම් 1000ක් කියන්නේ ගයිස් විසිට් ආපු කෙනෙක්ට ඔකට දන්න එක ලොකු මුදලක්. ඔක තමයි රැවටීම කියන්නේ. බලන්න ජොබ් එක ඔක්කොම හරි කියලා ජොබ් එක ඉන්ටර්විව් එක පාස් කියපු මැසේජ් එක පවා මෙයාට එවලා එවලා කරේ සල්ලි ගන්න. ඉස්සෙල්ලාම සල්ලි ගන්න. සල්ලි අරගෙන ඊට පස්සේ මිනිස්සයා අතහැරලා මෙයා ඒ අතරතුර ස්ට්‍රගල් වෙන්න ඕනේ තව ජොබ් එකක් හොයන්න යන්න ඕනේ ඒක විශ්වාස නැති වෙනවා ඊට පස්සේ තව ජොබ් වලට ගිහිල්ලා මෙයාව ප්‍රස්ත්‍යාදු කරලා කොහොම හරි ඊට පස්සේ මොකද වෙන්නේ ඊට පස්සේ මාසයක් දෙකක් කොහම ගියායි මාසයක් දෙකක් ගියා මාසයක් දෙකක් ගියා 6000 ඒ කට්ටිය මාසයක් දෙකක්ම රෝල් කරා ඊට පස්සේ උන් මාව බ්ලොක් කරා නම්බරේ බ්ලොක් කරා ඊට පස්සේ මම එතන මාව සෙට් කරේ එතනට ඒ බිල්ඩින් එක ගාවට මම ගියා ඊට පස්සේ මම කොටයක් කෝඩක් කලියයි ඌගේ කොටයක් ගාගත්තා කියන්නේ කලින් දෙන්න කෙනාගේ ඔව් ගාගත්තා ඊට පස්සේ මම ඒක පෙන්නුවා ඒ කඩයක් අපේ ලංකා කොල්ල දෙන්නෙක් හිටියා දැන් කායිතියක් දෙනවා තමයි පෙන්නුවා මචං මෙයා බුලන්න බෝදියා බලන්න ගයිස් කියන්නේ ජොබ් එකක් හොයාගන්න ආවේ අතේ තිබ්බ සල්ලි ටිකක් දුන්නාට පස්සේ සල්ලිත් අරගෙන ජොබ් එක දෙන්නම් කියලා එතනත් වංචාව කරලා ෆෝන් එකත් ඕෆ් කරලා දැන් මේ escape වෙන්න යන්නේ මේ ලංකාව අයම ලංකාව වැඩ කරන වැඩ තමයි මේ කියන්නේ ගයිස් සාක්ෂිත් එක්ක මේ වැඩේ කරපු එක්කනා මේ මූණ මතක නම් ලැජ්ජ වෙන්න ඕනේ මම මේ වගේ මීට තව ගොඩාක් තියෙනවා දේවල් ඔකට ඔප්පු කරන්න මේ එකක් විතරයි සෝ ඊට පස්සේ මල්ලේ ඊට පස්සේ ඒ කොල්ලම කිව්වා අඩෝ ඇයි බං මේ මාර පොලුකාරයෙක් කිව්වා ආ ඒ කියන්නේ ප්‍රසිද්ධ පුරුකාරයෙක් ඔව් ඒ කොට්ටේ දන්නවා පෙන්නන්නම් කිව්වා ආයිකන් ගියා ඔව් එකන් ගියා බිල්ඩින් එක ගාවට ඊට පස්සේ එතනින් රූම් එක ගාවට මෙක්කන් ගියා ඊට පස්සේ එතන එහා පැත්තේ කොල්ලෙක් ඉන්නවා ඒ යාළුවෙන් මං හිතන්නේ යාගේ එතන නිකන් මාව පොඩ්ඩක් ෂේප් එකක් දාලා මම දැන් කාමරේ හිටියද කොහෙද ඊට පස්සේ අරුන් අඳුර නැති නේ අනිවා මේ ඒ ඌ නෑපන් ඌ ගියා මම දැන් ජොබ් බැංකුවට ගියේ මේ මොකක් හරි වැඩකට ගියේ මේ මං ආවම කොල්ලක් දෙන්නම් කියලා මගේ නම්බරේ ගත්තා මගේ නම්බරේ තියෙනවා මචං එයාලා තියෙනවා දැන් මෙයා එතන ගයිස් මෙයා ඇවිල්ලා පොඩ්ඩක් ගේමෙන් අර ගැට තියෙනවා ඇවිල්ලා හොයාගෙන ගිහලා ගේමක් කිල්ලන්න පුළුවන් කරලා කොල්ලෙක් නිසා ගිහිල්ලා ගේම් එල්ලුවා මම ඩුබායි කියන නැහැ මම ගන්න අල්ලි ගන්න දෙන්නේ මම දන්නේ නැහැ එතකොට දැන් අයින්සේ කොල්ලෙක් නම් යන තැනක් දන්නේ නැහැ පාරවල් දන්නේ නැහැ මේ ආවට පස්සේ අනාථ වෙනවා ඊට පස්සේ ඒ වගේ කෙනෙක් නම් මල්ලි ඔය ගැටක් යන ගිහිල්ලා නැත්නම් කෙලින්ම 10ක් ඉවරයි ජොබ් එකක් ඉවරයි මම මිනිස්සු අනාථ වෙනවා දැන් රජිතට පොඩි ගැටක් තියෙනවා ගිහිල්ලා කතා කරලා ගේමක් කිල්ලලා සල්ලි ඉල්ල ගන්න ඒ නිසා මෙයා හොයාගෙන ගියා ඊට පස්සේ මොකද කියත්තන්නේ නැහැ නේද මම දන්නේ නැහැ මේ දවට අදාළ වෙන්නේ නැහැ විසිට් විසිට් පොලිස් ස්ටේෂන් ඒකින්ද මේ මම ඉල්ලන්න ගියේ ඊට නෑ වරුණුත් දාන මට මල පැල්ල ඉන්නේ කියලා මාව වෙවුණා ඉවර කියන්න ඕනේ වංචාවක් කිලෝට පෑදුන තේරෙනවද වෙවුණා ඊට කලින් ඔයා මුකුත් දන්නද මේ ජොබ් මාෆියාව යනවා කට්ටිය සල්ලි අරන් පයින්නවා ඒ පළවෙනි එක නයි ඊට පස්සේ අරුන් මාවට ගිහිල්ලා ඒ මාව ටෙන්ට් එකක් ගන්න එක්කන් ගිහිල්ලා මේ එලා වරන් ගෙඩයක් ආවා උන් මේක චැට් එකක් දැම්මා පව් වෙන්න එපා බං මේ කියලා උනුත් කල්ලිවල මේ ඇවිල්ලා සාජ අල්නාදා ඔව් ඊට පස්සේ තුන් දෙනා කල්ලිවල හයිරප කොළ දෙනා කල්ලිවල කියන්නේ ඕකේ දෙන්නට ජොබ් නෑ ඔය ඉන්න කොණ්ඩ රැවුල වාගේ අවුල නෑ කොල්ල නෑ අයියේ ඒකින්ද සත්‍යයක් දුන්නේ දැන් එක්කන් ගිහිල්ලා මන්ට රූම් එක දන්නවා අයියේ හරිද ඊට මං ආයෙට මේ නම්බර් එකේ මෙසේජ් කරා මේ රූම් ඔක්කොම දන්නවා ඔව් මට බලු වැඩ කරන්න එපා මෙහෙමයි මට කවුරුන් නැතුව මම මේ ආවේ අන්ද අතර නෑ එක්ක මට ජොබ් ඕනේ නෑ මට සල්ලි දෙන්න අයියේ වාරි වාගේ ට්‍රාන්ස්පෝර්ට් වලට ගියේ වරම් මට 500ක් අට දෙන්න කියලා මම ඕකේ හරිද ඊට පස්සේ ඒකට රිප්ලයි කරලා දීපා අඩි බය වෙන්න එපා බං ඔය කරන් අපි කන්න බොන්නේ නෑ ජීවත් වෙන්නේ නෑ ඉතින් ඔයා වුණත් දැයි මම බ්ලොක් කරේ එහෙම නම් ඔව් මම බ්ලොක් කළේ නෑ මල්ලි මම ෆෝන් එක යන්න මේ මම දැන් අලුතෙන් ගත්ත ෆෝන් එකක් එහෙම කියලා මං කිව්වා ඒ කිව්වා ඊට පස්සේ මේ වන් ඕමමයි ඇතෑරියෝග 500 නයි ඔය ඇතෑරිය ඒ කියන්නේ වෙන ජොබ් එකක් ඕක මට ඕක පැත්තේ හිටියොත් මට වෙන එකට යන්න ඔක්කොම ඉතින් මගේ ආයි මං ගෙදරින් තල්ලි දැම්මට මං ආයි වීටයක් ගත්තා 20 එක වෙන මේ වුණා නෑ නැත්නම් මට ආයි යන්න බෑ නෑ බෑනේ ඊට පස්සේ ඔක්කොම කරලා තව ඊට පස්සේ මම සෙට් වුණානේ ඒක දුවා මට ඉන්ට්‍රෝ දෙයක් සෙට් කරා ඔව්මම ගියා ඊට පස්සේ මං ආයි අජ්මාන් එක්කෙනෙක් ඉන්නවා කියලා ඕකේ නම්ගම් ඔයා සම්පූර්ණ වාක්‍යයෙන් බාරගෙන කියන්නේ කියනවා ඔයා ඕකේ ඔන්න ආගන්න නමුත් ඒක කියන්නේ කරන්න දෙන්නේ නැහැ ගයිස් ඕ කට්ටිය මෙහෙ වරදක් කරොත් දුබායි වල මම මේවා කියන්නේ ඕ කට්ටියට තව එන අලුත් අය මෙහෙ ඉන්න අය මේවා අත්දැකීම් කරගන්න මේක ඇවිල්ලා අවංකවම ලංකාවෙන් එන මිනිස්සු විසිට් එකගෙන මිනිස්සුන්ව ඌරන් කාලා
ජීවත් වෙන සෙට් එකක් ඉන්නවා. ඒ සෙට් එකේ දෙන්නෙක්ට මේ ආවිලා තියෙනවා. මෙයා සම්පූර්ණ වක්කීම් බාරගෙන ඔන්න ඔක්කොම විස්තර කියනවා අහගන්න. මේ වගේ මිනිස්සුන් අහුවෙන්න එපා. ජීවිතේ ගොඩාක් අත්දැකීම් විඳලා තමයි මේ මගලන්ට ඇවිල්ලා කියන්නේ මේ විස්තර ඇත්ත සත්‍ය තේරුම් ගන්න මොකක්ද ඊට පස්සේ උනේ කියලා කියනවා. අල්නාදීටිය කියලා කෙනෙක්. ඕකේ. හරිද? එයා මාතරට ඇල්ලන් ඊට පස්සේ ඒක ෂේප් එක ඇතරි එනකොට මම chat එක දාලා හිටියේ. අර කීයක් හරි ගන්න හරි. මේ කන්න බොන්න හරි දෙන්න බෑ. ඊටම් 100ක් හරි. ඒත් මැසේජ් කරනයි මේ යාට නැතුව පස්සේ මැසේජ් කරා. කියන්නේ මම ආයින් බ්ලොක් කරේ නෑ. ඊට බ්ලොක් එකේ ඇල්ලලා තිබ්බා. ඊට chat කරා. chat කරාට පස්සේ අවුලක් නෑ. මං ආයේ ගියා අජ්මාත්. ඒ ගියේ මගේ යාළුවෝ දෙන්නෙක් හිටියා හේ. පුපුවා රජිතයි මෙහෙ එනවා. අවුලක් නැහැ මේ පැත්ත පොඩ්ඩක් අපිට සුබ්සිඩියකට දානවා කියලා කිව්වේ. ඒක එක්කන් ඒතර ඔය සල්ලි ගත්ත අල්නාද කියන තමයි කියන්නේ. නෑ නෑ එයා අත්මාන් එක්කෙනා. තව එක්කෙනෙක් සල්ලි දුන්නද? නෑ සල්ලි දුන්නේ නෑ තාම. සල්ලි දුන්නේ නැහැ. ඕකේ. දැන් අස්සේ ඕකේ. හරිද? තවත් එකීම. මේ ඇවිල්ලා දෙවෙනි එක්කෙනා ගයිස්. ඊට පස්සේ මම අජ්මාන් ගියා. අජ්මාන් ගියා මේ ඒ අයියට එක් කළා එයා කිව්වා මේ මේකත් අරන් එන්න මල්ලි කියලා. ලැගේජ් එකත් අරන් එන්න. බඩුත් තරම් එකකට මෙන්න අරන් එන්න කියලා. ඊට පස්සේ මම ගියා. ඊට මිනිහා ආවා මාව ගන්න කාර් එකෙන්න. ඊළඟ ගියාට පස්සේ කොල්ලෝ 5ක් 6ක් විතර හිටියා. ඔක්කොම ලංකාවේ. අජ්මාන් අයි රාමන්නේ තියෙන්නේ ගෙවල්නේ. ඔව්. ඒක හිටියේ. කියන්නේ විලා තියෙනවා. ඔය විලානේ තියෙන්නේ. විලා එකේ. ඊට පස්සේ එතනත් හිටියා කවුද මේ මොකද්ද දුබායිද කියන්නේ? හිටියද? හිටියා. ඔයා දැක්කද? නෑ. එයා දාපු කොල්ලෙක්. කොල්ල දෙන්නේ. ඕකේ. හරිද? දාපු කොල්ල දෙන්නේ කියන්නේ ජොබ් එකට දාලාද නැත්නම්? දාලා. අවුලක් නෑ නම් කිව්වට. අවුලක් නෑ. ඔයා වක්කීම් බාර ගන්නවා කියන්නේ කිසි ප්‍රශ්නයක් නෑ. එක්කනේ මම මේගොල්ලන්ට මඩ ගැව්වක් කමන්නේ මේමයි ගයිස් මම මෙතන මේ විස්තරය ඔකට කියන්නේ කාටවත් මඩ ගන්නවත් කාගේවත් චරිත ඝාතනය කරන්නවත් කාටවත් මේ ආය මේ කියන්නේ කාටවත් අපහසුතාවපත් කරන්න නෙවෙයි මේක තමයි දුබයි ඇත්ත මොකද මේ අත්දැකීමෙන් කියන ඒවා මේ අත්දැකීම හංගන් හිටියොත් එහෙම තවත් මිනිස්සෙක් ඇවිල්ලා මේ විදිහට මනාත වෙනවා දේවන් නොවෙන්න තමයි මම මේ විස්තර ඔකට කියන්නේ ඉතින් මේක බාර ගන්න පොසිටිව් විදිහට අපි මේවා එළියට දාන්නේ කවුරුත් මේව එළියට දාන්නේ නැහැ එළියට දාන්න බයයි එළියට දාන්න බැරි මොකද හේතුව දන්නවද ගොඩක් අයට මේ දැන් දුබායි වල ඉන්න මීඩියා හසුරුවන අයට මේ වගේ දේවල් කතා කරන්න මේ බෑ මොකද ඒ කට්ටියත් ඇවිල්ලා සමහර අය ඒ කට්ටියගේ යාළුවෝ ගජමිතුරෝ පුරුත් වෙලා ඉන්නවා ඉතින් ඕවා මේවා අවංකවම කියන්නේ ගයිස් මේ සීත හොඳින් ඔය කට්ටියට මේවා දැනගන්න මේවා නොකරන්න මේවා ආයේ නොකර ඉන්න තමයි මේවා වෙන්නේ ඔයා කායෙන් හරි සල්ලි අරගෙන ඔයා අනත කරොත් එහෙම මේවා ගිහිල්ලා ඉන්ටර්විව් එක කරොත් එහෙම ඔයා කොහොම සමාජයට මුහුණ දෙන්න මෙයා නමුත් එක කියනවා පස්සේ ඒ කොල්ලට කියන්නේ දුබායි දෙන්නෙක් ඉන්න අනිත් යාර පොඩි සුද්දා කියලා කියන අරුණ ලොකු සුද්දා කියලා කියන මම ඒකන් එහෙම කියන්නේ කියලා. හරිද? හරි කවුරු කවන්නේ. ඊට පස්සේ එහෙම ඇහුවා. ඊට පස්සේ උගෙන අහින්ද කොල්ලෙක්යි. ළමයි දෙන්නෙකුත් ඉන්නවා පොළොන්නරුව පැත්ත කොල්ලෙක්. ඊට පස්සේ මේ ගොඩක් ඒ බේබේ පැත්ත වල ඉන්නේ අපි මායි අර අයියා මල්ලි මං කිව්විත් මගේ යාළුවෝ දෙන්න. ඒ යාළුවෙක් මගේ යාළුවා අනිත් එක ඒ කියන්නේ අයියා මල්ලි තමයි සහෝදර දෙන්න. දැන් තුනුම් මඩ තුවරණ අයියේ. මම මේක එතෙන් ගියේ ජොබ් එක ඕනේ. දැන් කොහොම හිටියා සතියක් විතර. දැන් ඒට දාන්නම් කිව්වෙක් කෙනා පැකේජ් එකේ කරන් මං ෆුල් කිට් එක ගහන් ගියේ ඉන්ටර්විව් එක කරන්න. හරිද? හොන්ඩ රැවුල් කපලා අනකවා මේ රැවුල් ටිකේ ෆුල් සේව් කරන්න කිව්වා. මං ගැපුවා නෝට් එකට. හරිද? මම ගියා. පට්ට ආසාවෙන් මං ගියේ. ඔව්. දැන් කොහොම හිටියා? අර දුබායි එක විතර මට කිව්වා පස්සේ. නෑ බා මෙහෙම සුද්ද කියන්නේ මෙහෙමයි මේ ලක් ඉන්නනේ අර ගෙන්න ගන්ටිය. ඔව්. ඌ ගෙනලා අතාර බඩැල්ලා. හරිද? ඒකයි උඩ රත්තරන් බරු වෙරන් ඔය ඉන්නේ කෙට්ටු ඩයල් කෙට්ටු ඩයල් එනක් කටක් තියෙන්නේ හරි හරිද ඕකේ ඔන්න ගයිස් පේනවනේ වරදක් කරොත් මොනවා වුණත් අන්තිමට එළියට එනවා ඊට පස්සේ ඌ මේ අතර ඩයල් මඩේ තේ මට ආවුගේ නම්බරය අරන් මං උඩ chat කරා හරිද බලු වැඩ කරන්න එපා බං අරකේ මේකයි මේ යාළුවෝ ඉන්නවා මේ අපිත් එක්ක ඊට පස්සේ එහෙම chat කරාට පස්සේ TikTok එකේ YouTube වල මිනිහා මට පේන්නේ. ඒ කියන්නේ වීඩියෝ වල ආයෙනවා එළියට. මම දාන කමෙන්ට්. බලු වැඩ කරන්න මේ ඉන්නවා මේ පොටොත් එක්ක තියෙනවා. අර කෑ මේ කියලා ඔක්කොම මම දානවා. හරිද? ඌත් මම ඩිලීට් ගේමක් කිල්ලෝ ඒ කියන්නේ. මම දැම්ම මැසේජ් ගේම. ඔව්. සාධාරණ කරලා තියෙන්නේ. නෑ මල්ලි මම එහෙම කළා නෑ. අර කෑ මේ ඌත් මේ රිප්ලයි දානවා. ඔව්. කියන්නේ එහෙම ඉන්න වැඩක් නැතුව ඇයි එක්කෙනෙන්නේ එක්කෙනෙක් දෙන්නෙක් කියන මැසේජ් වැඩක් නෑ. ඊට පස්සේ මිනිසුන්ටත් ඕවන්ද පාඩා. ඒ කියන්නේ මේ අනිවාර්යයෙන් ඒ උම්මනේ සුද්ධ කරන්නේ ඊට පස්සේ අන්න ඒකයි ඊට පස්සේ කියන්නේ පස්සේ අධ්‍යක්ෂකයක් ගියා උතන ඊට පස්සේ කාර් එකේම එක්කන් යන්නේ නැහැ අර අඩුව වගේ නෙවෙයි එයාගේම කාර් එක තියෙන ඉඳලා යාම ඉන්ටර්විව් කියලා පේස් කරලා ඔක්කොම කරනවා දැන් පුට් සිටියක් නැහැ පුට් සිටියක් නැහැ දැන් එක එක ජොබ් වල දාන එක එක්කෙනා
ඒ කියන්නේ පුත්සියට තමයි එන්න කිව්වේ. එන්න කියන්නේ මොකක් හරි ජොබ් වේකන්සි එකක් කියලා ඉස්සෙල්ලාම බලන්න ගෙන්න ගන්න. ගෙන්න එක ඔයාලඟ තියාගෙන ඊට පස්සේ ජොබ් වෙනවා ඔකට දෙන්න. ඔව් අලුතෙන් දාන පුත්සිටි වගේක් කියලා කිව්වා. ඒක තමයි එක්කන් ආවේ. කොල්ලෝ ඉතින් හිටියා 20ක් 20කට කිට්ටු නේ. හැබැයි ඔක්කොම කන්න බොන්න දෙනවා. ඔක්කොම ලංකාවේ. ඔක්කොම කන්න බොන්න දෙනවා. මම කාගේ උපන්දිනයක් තිබ්බොත් ඒ කියන්නේ සෙලිබ්‍රේට් කරනවා. ඔය සෙලිබ්‍රේට් කරනවා බෝතලෙ එම ගෙනල්ලා ආදරයක් දෙනවා. හරිද? ඒකට දැන් ඕගොනා අයියේ අපි යන්නේ දාලා කරත්තිය අපි යන්නේ දාලා අපි ඒ කියන්නේ අර එන කට්ටියකින් සල්ලි අරගෙන ඔක්කොම පෝෂණය කරනවා. ඒකල්ලා ජොබ් දෙනවා කියලා තියන්තියන් ඉන්නවා. මා ඊට පස්සේ ජොබ් එකකට දැම්මා. මාසයක් කමාරක් විතර හිටියයි මං ඒ. මාව දැම්මා එක එක්කෙනාත් එක එක දැම්මවල දැම්මා. කියන්නේ අජමල් වල හිටියේ. අජමන් වල. ඒක රෂීදියාවල. රෂීදියා ඕකේ. මම රෂීදියා යන්නේ ඕකේ. දැම්මට පස්සේ ආයි මායිතා කොල්ල දෙනෙක් ඒ ගියා. ඊට එක කොල්ලෙක් ඒට කලින් ගිහිල්ලා තිබ්බා. ඊට මම උගෙන් මැසේජ් කළා. අපි දැන් අරුවට දැන් අපි මැසේජ් කරනවා. ඕකේ. කොහොම ජොබ් එක හොඳයිද? ඉතින් උරුප්පු අවුලක් නැහැ ජොබ් එකට දාන්න දීලා ඉන්නේ. තාම මේ වාත් පඩිය ගත්තේ නැහැ ජොබ් එක අවුලක් නැහැ පර්ෆියුම් ජොබ් එකක් කිව්වා. පර්ෆියුම් දෙන්නේ. පර්ෆියුම් කම්පැනි එකක් කියලා. මම ගියා. දාදා රාජ්‍ය මල්ලි හේ. ඒගොල්ලෝ ජොබ් එකට එක්කුන්නේ නැහැ. පස්සේ හැබැයි උන්නා සල්ලි දීලා අයියේ. සල්ලි දීලා ඩිරම් ආර්තියක් කරන් දිද්දේ ආර්තිය උන් දෙන්න පොල්ල ගෑවා. ඊට පස්සේ මම දන්නේ නැහැ ඊට කලින්. දැන් දීලානේ. ජොබ් එකට යනකම් ඉතින් කන්න බොන්න දෙනවා. හරිද? පස්සේ මට දෙන්න දෙයක් තිබ්බේ නැහැ මගේ මාළා දෙයක් තිබ්බා. මාළා දෙක එකක් මන් දුන්නා. අතර මාළා පවුන් කීයද මාළේ? උමාරි මං ඒ ලංකාවේ ඉන්නදී ගත්තේ පව් කාමාරක් විතර මාළේ. මම ඒක දීලා අර අන්තිමට ගයිස් කරේ තියෙන මාළෙත් දීලා තමයි මේ ඔක්කොම කරන්න වෙලා තියෙන්නේ. ඔව්. ඔබ බයින්දක උඹ ජිම් සීන් එක න්යායේ මේ මම උන්ට ඒ ඉන්නේ නැද්ද මම ඩයට් ප්ලෑන් උත් දුන්නා. කෝච් කරලා කියන්නේ. ප්ලෑන් දුන්නා ඩයට් ප්ලෑන් දුන්නා. ඊපස්සේ ජිම් එකට මම ඉන්න තැන ජිම් එකේ කෙට්ට කෝල් කරා. කෝල් කරා මේමයි. හැබැයි ඌටත් මං කිව්වා ඉස්සලාම් පොල්ල ගෑප තැන. ඕකේ. ඊට පස්සේ තව හිටියා මගේ නම් මතක නැහැ ඌගේ. ඌ හරහා මූ කෝල් කරා අම්මට ඌ වෙන පොල් කාරේ බං මේ පොල්ලයි බං උන්ට වෙලා තියෙන්නේ. ඉන්න තැන ඔක්කොම වල දෙන්නම්. හරි මල්ලි බය වෙන්න එපා. උඹලා කලෙන් අදලා ගෙනත් දෙන්නකෝ මෙතනට. හරිද? ඔක්කොම අයියලා. එහෙම ගුවම අයියේ තෙට් වෙනවනේ අයියේ. මගේ 10 ගන්නනේ මම බලන්නේ. මං අරට පල්ලේ දුන්නා මගේ මාළේ දුන්නේ. මාව ගිහලා පර්ෆියුම් එකකට දැම්මා. පර්ෆියුම් එකට දැම්මේ සාජා. අම්මට දැම්මේ කැම්ප් එකකට දැම්මේ තනිකර ඩයල් ඉන්නේ. හරිද? කචරා ප්ලේස් එක. කියන්නේ වෙන නැෂනලිස් වල වෙන නැෂනලිස්. ඔව් ගන්න දෙයක් ලංකාවේ නෙවෙයි. ලංකාවේ නෙවෙයි. අපේ ලංකාවේ ඉන්නවා වෙනම. ඒ කියන්නේ අපේ උන්න දැන්න ලංකාවේ දාන්නේ හැබැයි ඒක ටොයිලට් එකක් අතයි ඒ ගන්න පිරිසුදු නැහැ. පිටින්දු නැහැ කෙලින්ම රිමන් ගියා වගේ තමයි. ඔව්. එරිම රිමන් එක. එරේ දැම්මගේ තමයි. ආයි මොනවා රිබන් එක කෙලින්. ගියා මාසයක් හිටියා පඩි දුන්නේ නැහැ. පඩි දුන්නේ නැහැ. එක එක දැන් ඉල්ලනවා පඩි පරණෙමුත් ඉන්න උන්ට පඩි දීලත් නැහැ දැන්. කන්න බොන ටික තියෙනවා. මේ වයිෆයි එකක් ගෙදරට කතා කරන් වයිෆයි එකක් ගන්නවා නිරාම 20ක් දෙන්න ඕන. ඔව්. නිරාම 20ක් දීලා තමයි ගන්න. කොහොමම හිටිය එතන මාසෙකමාරක් විතර. ඒ අතර තමයි අර වාතෙට් වෙලා ඔයා මට බොරු කරනවා ගොඩක් උදව් කරා. ජිම් එක කරන්නත් වා කිව්වනේ රතාවත් එක්තරනකන් උඹට ජිම් එක කරන්න මම දෙන්නම්. ඒවා අපි නොකියමු මොකද ඒවා කිව්වොත් එහෙම කට්ටිය හිතයි මම වාව දන්නවද වාව මේ ඒවා මම කරපු දේවල් ඒවා නොකර දැන් ඔයාට දැන් මම ඇරෙන්න වෙන කවුද හම්බුනේ හොඳයි කියලා ඔයාට දෙයක් ඔක්කෙන් උදව් කරලා වාට දෙයක් කරගන්න පුළුවන් කෙනෙක් හම්බුණාද මේ වෙන කාටුත් කියන්නේ මගේ අරන් කිව්වට සිම් එකක් කරන් දුන්නා කියලා එක්කනේ සිම් එක එයා විතරයි මට උදව් කරේ හැබැයි ඌත් බොරු කියන්න ඕනේ නැහැ මට මෙතන තියෙනවා කියලා මට එහෙම්ෙන් එව්වා ඒත් අර හින්දි ගොඩක් බලනවා මේ ඔයා සාමාන්‍යයෙන් මෙහෙ ඉන්න හොරු කී දෙනෙක්ද රහුණාද ඔය පොඩි ඉතින් හොරු අර දෙන්න ඇලේ අල්නාදා උන් දෙන්න තමයි අහුන්නේ හැබැයි වර මං වෙනයි තාම හම්බුන්නේ නැහැ ඒ අල්නාද දාහනේ හරක මාලේ හම්බුනේ මාලේ අවුත් ලොක් ඒතකොට ගයිස් දැන් ඔය ප්‍රොසෙස් එකේ මෙයාට රත්තරන් මාලෙත් ඇයි කරේ දිප් එක දීලා එකක් නැති වෙලා දිරාම් 10කුත් නැති වෙලා අන්තිමේට ජොබ් හම්බෙලත් නැහැ කට්ටිය සල්ලි අරගෙන මාරු වෙලා ජොබ් දීලත් නැහැ මොනවා හරි දෙනවා කියලා එක්කන් ගිහිල්ලා කැම්ප් වලට ලේබර් කැම්ප් වලට දාලා කරන්න බැරි වැඩ දීලා අන්තිමේට මාසෙකමාරක් ඉඳන් එතන පඩිත් නැහැ ඒතකොට ඉතින් වීසා එක මෙයාගේ අතින් ඔක්කොම මෙයාගේ අතින් තිබ්බ ඔක්කොම දිය කරලා අන්තිමේට end of the day මුකුත් නැහැ මගලට ඇද්දිත් මෙයාට කිසිම දෙයක් තිබුණේ නැහැ. ඊපස්සේ මල්ලි දැන් ඔය කතන්දර ඔක්කොම ඔහම යද්දි කොහමද දැන් ගැලවුනේ කොහමද? ගොඩාවි කොහමද ඔය ප්‍රශ්න වලින්? හරිද දැන් කවුද ඔයාට වචි කියන්නේ? දැන් ඔය ඔයාට උනේ ඔක්කොම අතර දැබ්බනේ. කවුරුත් කිරින්ද දිරුබා වෙලා මනුස්සකමින් ඔයාට සලකන කිසිම කෙනෙක්. මනුස්සකමින් ඉතින් අර ඔයා පැත්තකින් සපෝට් එකක් දුන්නා. ආයි දවස් සිම්මයක් හරි අරන් දුන්නේ අර යාළුවෙක් හිටියා මගේ ගෙවල් ගාව. එයා විතරයි. ඔව්. ඊට අමතරව කවුද ඔයාට කියන්නේ? ඔයාට පොළු තියපු අය ආරෙන්න කවුරු ඔයාට මේ තව කොල්ලෙක් කියලා තිබ්බයි මේ වීඩියෝ එක මේ ඉන්දියා කරන රෙකෝඩ් එක. ඒ යාළුවෙක් උ. උට
ඒ කියන්නේ උඩ ගුණවර්ධන මේක අවලන්නේ ගුණවර්ධන දැම්මද? කමන්න වා කියන බලගෙන දාන්න ඉතින් මම ඉතින් ආව ඇත්ත විස්තර කියන්නේ නැහැ ඇත්ත විස්තර තමයි. මොකක්ද මේ සීන් එක ඌ මේ ඇවිල්ලා උඩ ටිකට් ඔක්කොම දාලා ඔක්කොම උඩ කරදර කරනවා. මම ගෙනාවද මම කරදර ආලා තමයි ගෙනාව එක්කනට කරදර කරනවා. කරදර කරලා මේමයි මේ අන්තිමට කියනවා මේමයි උඹට ඉන්න බෑ නම් ඵලයන් ටිකට් එක ඔක්කොම තියෙනවා ඵලයන් ලංකාවට කියලා උඩ බයින සීන් තියෙන්නේ. මට දැන් මගේ දෙයියනේ කියලා මං කාටවත් කරදර කරන්නේ නැති දැන් උඩ තාත්තක ඉන්නවා අයියා. ඔය කියන අවුල දැන් මම කී ලංකාවේ සීන් එක දාන්න ගන්නත් ටිකට් එක දිනවනේ ඵලයන් යන්න උකන්න. මොකක්ද ඒ විස්තර වල ආපුවම මට අහුන්නේ ආද උට කිව්වම දෙයක් කියන දේ කරපන්. උට ඉන්න දනාරි අතර දෙන්නේ බේන පාරේ දාගරි මට කමන්නේ මට ගන්නත් ටිකට් එක දිනවනේ ඵලයන් යන්න උකන්න. ඔකට ඇහුණත් දන්නේ නැහැ ඔහම සලකලා මන් දන්නේ නැහැ කාගේද කියලා විස්තර මම අඳුරන්නේ නැහැ කටහඬ ඔකට අඳුරන කවුරු ඉන්නවනම් කටහඬ දන්නවනම් කමෙන්ට් එකක් දාන්න කාගේද කියලා වීසා ටිකට් දීලා මේට ගෙන්නලා අන්තිමට අම්මා මතක් කරලා බැලලා කියනවා ඵලයන් කියලා. ඉතින් මම නම් දන්නේ නැහැ කවුද ගෙන්න මන්ද කියලා විස්තර ඔය කිව්වේ කොහෙන් හරි ඇවිල්ලා දී WhatsApp එක. මම අඳුරන්නේ නැහැ ඩයල් එක මේ නම්බර මොකද තමයි අරුණ ඔයාට යාළුවෝ ඒවා කියන්නේ මෙයාට යාළුවෙක් ෂෙයා කරපු වොයිස් කට්ටයක් කට්ටිය ඔන්න ඔහම තමයි සලකන්නේ. ඒ නිසා ඕ කට්ටියට බාරයි අඳුරනවා නම් ඔන්න විස්තරේ ඔහමයි යන්නේ. කොහමද ඔයාගේ අපි කතා කරමු මම අනුත් ඒ වැඩක් නැහැ. මේ ඔයාගේ විස්තර කියන්නේ ඊට පස්සේ මාත පාත් විතර සීන් එක ගියා මම අර වෙබ් එකෙන් මං ආවා. ඒ කන්න බොන්න ඒ කියන්නේ ජොබ් එක හම්බෙන්නේ නැතුව ඒ කන්න දෙන්න දීලා එතන හරියන්නේ නැහැ නේ. අනික ඉන්නත් බෑ ඊ බොරු කියන්න ඕනේ නැහැ. මං ආයේ ඊට පස්සෙන්ට ඇවිල්ලා දැන් මට වීසා එක තියෙනවනේ ඊ. ඕවන්නේ නැහැ. ඊට මං ඕම ඔය වෙන්නේ නැති අඳුරන මාර්ගයේ මං වීසා ඒ කියන්නේ මේවා දැම්මනේ මම හැමෝටම සීවි දාලා තිබ්බනේ. සීවි හැමෝටම දාපින්දා මට එක්කෙනෙක් ෆ්ලැට් එක ගාවම එහා පැත්තේ ඉන්නවා මේ සර් කෙනෙකුගේ මැඩම් කෙනෙකුගේ. ඒ දෙන්න මං ඉතින් අර ජිම් එකට ඇද්දි ඒ සර් එනවා හිටපු ගමන් ජිම් එකට. ඇවිල්ලා එහෙම සෙට් වෙන හින්දා එනවා ගලගෙන ඉන්දියන් එක්කෙනෙක්. එයාට පස්සේ රජිතා රජිත කියලා කිව්වට අයියේ ඒගොල්ලෝ කියන්නේ රජිතා කියලා. රජිතා වගේ සීරි එක මට තියලා තිබ්බනේ මුල් වෙකන්සියක් තියෙනවා ඉන්න. මම ගියා. ගියාට පස්සේ අර සර්ගේ තියෙන මේකත් එක්ක බැරිනම් එයා ප්‍රොඩක්ෂන් මැනේජර් කෙනෙක්. හරිද? සුපිරි. ඇත්තට කියනකොට ඒකින්ද ලොකුවට ඇහුවේ නෑ මට ඉන්දිය පුළුවන් දෙන්න ඇහුවේ. ඒගොල්ලෝ ඉතින් කතා කරේ. ඒවට මම ඇක්ෂන් කළා මේව කළා දැම්මා ජොබ් එකට. ඕකේ. ඔයා කියන්නේ අයියේ මට කට්ට කාපයකට අවුලක් නෑ අයියේ ඒක සෙට් වුණාට පස්සේ. සුපිරි බැක්ටීරියා. හරිද? ඒ කියන්නේ දුබායිදී හොඳම බැක්ටීරියා. හරිද? දැන් ඉන්නවා අන්ත දැනක දැන් අවුරුද්දයි මාස දෙකක් විතර වෙනවා දැන් ගිහිල්ලා. ඒ කියන්නේ කන්න බොන්නද හැමදේම ජිම් එකේ දැන් අයියේ එක තියෙනවා මට අවශ්‍ය හැමදේම. කට්ට කාපේ කරනකොට ඔයාලට සම්පූර්ණ ජිම් එකත් එක්කම හම්බුණා අපේ වැඩ ජොබ් එක. මම ඒ කියන්නේ ඒක ටිකට් ප්ලේ කරනවා ටීම් එකේ. මට අර ඒ දේ විතරයි මට ඒ දෙකම තියෙනවනේ. ඔය කියන්නේ මට ඒ දෙක ඔතන ගන්න තියෙන දේ මම ඔයාලට කියන්නම් ගයි සමහර අය ඇවිල්ලා ජොබ් එක කරන්න බෑ ජොබ් නෑ. වීසා ඇවිල්ලා පෙඩප් වෙලා එක එක්කෙනාගේ වගේ පොළු වලට අහුවෙලා අතරමංගල යනවා. හැබැයි මම නම් කියන්නේ දැන් මෙයා මාස 5ක් කට්ට කාලා තියෙනවා මිනිස්සුත් එක්ක ගිහිල්ලා ප්‍රශ්න ඇති වෙලා එම වෙලා. මම කියන්නේ මෙහෙට ආවොත් ජොබ් තියෙන ඕන තරම් right දැන් මෙයා වුණත් ඇවිල්ලා ඩිග්‍රී ගහලා සම්පූර්ණ ඉංග්‍රීසි හින්දි කතා කරන්න පුළුවන් කෙනෙක් නෙවෙයි. ඒ වුණාට එයාට හම්බුණා හොඳම ජොබ් එකක් ෆැක්ටරි එක. දැන් එයාම කියනවා ඔයාට ආසම දේ ක්‍රිකට් එකයි ජිම් එකයි තමයි ආසම. ඒ දෙකම තියෙන ක්ලබ් එක එයාට ජොබ් එක හම්බුණා. දැන් දෙයිනේ කියලා ජොබ් එක කරගෙන සන්තෝෂෙන් ඉන්නවා. ඒකවට මම කියන්නේ ඔය වගේ හොරු ඉන්නවා. ඔය වගේ වංචා කරන මිනිස්සු ඉන්නවා. ඔය වගේ හැලැප්පීම් ඩුබායි ආවට පස්සේ වෙනවා. ඔය දේවල් නොවෙන්න මම වීඩියෝ ගොඩාක් කරලා දිනවා කොහොමද හරියට ඒ විදිහට මේ ඇවිල්ලා ගොඩ එන්න කියලා. හැබැයි ගොඩක් අය කරන චෝදනාවක් තමයි ඩුබායිට ආවට පස්සේ ජොබ් එකක් හොයාගන්න විදියක් නැහැ. ජොබ් නැහැ කියලා අතරමංගල හැරලා යනවා. ඔයාගේ මොකක්ද ඔයාගත්ත එකකින් මම ඒකට කියන්නේ. නෑ ජොබ් තියෙනවා අයියේ. ඔය කියන්නේ ජොබ් තියෙනවා. හැබැයි මං කියන්නේ අර ළඟම ඉන්න එක්කෙනා කියනවා විශ්වාස කරන්නේ නැත්නම් ඒ විශ්වාස කරන්න එපා. ඒ කියන්නේ ළඟම ඉන්න ගමේ කට්ටිය තමයි අර කියන්නේ ආගන්න කියන අරින්නම ළඟ ඉන්න කට්ටිය. හරිද? ඒගොල්ලෝ විශ්වාස කරන්න එපා. ලංකාවේ කට්ටිය කොහොමද විශ්වාස කරන්න එපා. මෙහාට පස්සේ Taman ගේමක් ගාගත්තොත් ඒක දැන් දැක්කම මට උනත් උදව් කරේ. මම හොඳ තැනක ඉන්නවා. දරගෙන. පොර කියන්න ඕනේ හොඳ කියන ෆුල් තැන නෙමෙයි. ඒක බලාපොරොත්තු නොට හොඳ තැනක ඉන්නවා. ඉන්නවා අයියේ. මට හැමදේම තියෙනවා එතන. මම ගේමක් ගාගන්න කොවන්නේ ඒකේ. මම කියන්නේ පුළුවන් තරම් මෙහාට පස්සේ ජොබ් තියනවා බයෙන්නවා මෙහෙ එන්න හැබැයි ඔරුන්ට අවු වෙන්න එපා. ජොබ් බැංක් වලට යන්නම එපා. කාරුවට කිව්වොත් සල්ලි දෙන්න මල්ලි මම මෙතන දාන්නම් කියලා දෙන්න එපා කාටවත්. පුළුවන් තරම් තනියෙන් යලා තනියෙන් ගේමක් ගන්න දාන්න මේ තමයි පුළුවන්. අන්න ඒකයි guys. අත්දැකීමෙන් මෙයා කියන්නේ සල්ලි නැති වුණා තමයි. රත්තරන් ගෙනපුවා දාන් ආපු රත්තරන් පවා නැති වුණා. කන්න බොන්න නැතුව ඉන්න ඇති. ප්‍රශ්න ගොඩක් ඇති වෙන්න ඇති. හැබැයි අන්තිම මොහොතේ එයා අර CV දාලා කට්ටියව අඳුරගෙන මෙයා මන් දන්නවා ඇක්ටිව්. නිකන් ඉන්නේ නැහැ කාමරේට වෙලා. එයාගේ අර කියන්නේ වාට පොඩි ලැබීමකුත් තියෙනවා නේද? ඒ ලැබීමයි ඔයාගේ කැපකිරීමයි ඔයාගේ උනන්දුව හැමදේම මත දැන් කොල්ල ලස්සනට දුබායි ජීවත් වෙනවා.
කාටවත් අත නොපා තමන්ගේ ආව ගමන සාර්ථක කරගන්න. ඕක කට්ටියත් මම මේ ප්‍රෝග්‍රෑම් එකෙන් ගන්න තියෙන දේ තමයි දුබයි ඇවිල්ලා විසිට් ඇවිල්ලා ජොබ් එකක් හොයාගන්න එක ටිකක් අමාරුවක් තමයි. හැබැයි ඔයාට මොරාල් එකක් තියෙනවා නම් හරියට ඒ විදියට ගමන ගිහිල්ලා ගේමක් ගහගන්න ලොකු කැටයමක් නෙවෙයි ජොබ් එකක් මේ හොයාගන්න එක. මේ තමයි හොඳම උදාහරණය. හැම විදියටම කට්ට කාලා කොහොම හරි විසිට් එකෙන් ඇවිල්ලා ජොබ් එක හොයාගෙන දැන් සෙටල්ලා ඉන්නවා. ඉතින් මේ වීඩියෝ එක ඔකට මම හිතන ගොඩක් ප්‍රයෝජනවත් වෙයි කියලා ලංකාවේ මේට ඉන්න අය ඇවිල්ලා ඉන්න අය වුණත් දැන් ඔකට මම දන්නවා වැඩ වෙලා තියෙන්නේ රජමල්ලි මේට ආවට පස්සේ දැන් වීසා එක එක්ස්පයර් වෙනවා. අතේ සල් ටිකක් තියෙනවා. ජොබ් එකක් දෙන්නම් කියලා කවුරු කියපු ගමන් ටක් ගාලා කියන්නේ අතේ තියෙන කරගන්නම දෙයක් නැහැනේ. අන්න ඒකයි. ඔයා කරගන්නම දෙයක් නැත්තත් ඩුබායිලට එන්න එපා. ඔයා ලෑස්ති වෙලා එන්න. ඔයා මාස දෙකේ වීසා එක නම් මාස දෙකට ඔයා ප්ලෑන් කරගෙන සල් ටික අරන් ඇවිල්ලා සල්ලි ඔයා අතේ තියාගන්න. සල්ලි ඔයා අතේ තියාගත්තට පස්සේ ඔයාට වීසා එක රිනිව් කරගන්න රූම් එකට සල්ලි ගෙවන්න ජොබ් එක හොයන එක ඔයා විසින් ඔයාට කරගන්න පුළුවන්. මෙයක් කරේ CV බෙද ගිහිල්ලා අඳුරන කට්ටියට CV දීලා ජිම් එකේ ඉන්න අයට CV දීලා අඳුරන කට්ටිය කතා කරලා ඇක්ටිව් එකේ ඉන්න ඕනේ හැම වෙලාවම. කාමරේට වෙලා සමහර අය කරන්න මල්ලි ඇවිල්ලා කාමරේ ඉඳන් ඉන්නවා ජොබ් එකක් නැහැ නේ කියලා. මේකයි. කවුරුද ඒකලා කවුරු හරි දැන් සල්ලි දෙනවා. දීලා ආයා මට ජොබ් එක දෙයිනේ කියලා බලාපොරොත්තු වෙන්නේ එතන විතරක් අය අර හිටියාම බෑ අයියේ. ඔක්කොටම දෙන්න අනික CV එකත් අයියේ හොඳට ප්‍රොෆෙෂනලි දෙන්න. ඔව් මම දැක්කා වගේ CV හොඳට තිබ්බා. ඒ කියන්නේ අපි දැන් අපි කියන්නේ දැන් අපි ක්ලීනින් එකකට යනවා නම් ඒකේ දාන්න ඕනේ අපි ලංකාවේ ක්ලීනින් කරා. ඒක කියලා ඒ මොකක් හරි දාන්න ඕනේ. බොරුවට හරි දාන්න ඕනේ. එක්ස්පීරියන්ස් එක දාන්න ඕනේ. ඔව් දාන්න ඕනේ. අන්න ඒ වගේ හරියට CV එක හදලා හරි මිනිස්සු අඳුරගෙන හරියට CV එක බෙදලා අනික ඔයා ආවෙත් ඒ දවස්වල මොකද සීසන් තිබ්බේ නෑනේ. නෑ මේ රාම්සන් කාලේ නේ ගියා. මේ ආවෙත් රාමදාන් කාලේ. රාමසාන් තියෙන කාලේ තමයි ආවිල්ලා ජොබ් එක හොයාගත්තේ. කොහමරි ගයිස් ඔය අත්දැකීම ඔකට අප දෙන්නද තීරණය කරේ මේට ඇවිල්ලා ගොඩාක් ලංකාවේ කොල්ලෝ කෙල්ලෝ විසිට් වීසා ඇවිල්ලා ජොබ් මාෆියාවට අහු වෙලා සල්ලි දීලා අනාථ වෙලා ඉන්නවා. දැන් මෙයා වුණත් මෙයාගේ රත්තරන් මාලේ ඩිරම් දා තාම හම්බෙලා නැහැ. මෙයා ඒ වේදනාවට තමයි ඇවිල්ලා මෙතන කියන්නේ. දැන් මේ වගේ එක්කෙනෙක් මෙතන ඉන්නේ. තව කොච්චර කට්ටිය ඇත්ත මේ වගේ සල්ලි දීලා අනාථ වෙලා මට එනවා මැසේජ් හැමදාම. මම මේ වීඩියෝ කරන්නත් ඒක හේතුව. හැමදාම මැසේජ් එනවා කට්ටිය ඇවිල්ලා මට කියනවා මෙහෙමයි අයියේ සල්ලි ගත්තා ජොබ් එක දෙන්නේ නැහැ. කරන්න එපා ගයිස් ඒක. ඔයාලට ජොබ් එකක් දෙන්න බැරි නම් සල්ලි ගන්න එපා මිනිසුන්ගෙන්. අරන් ඉවරලා මිනිස්සු අනාථ කරන්න එපා. මොකද end of the day අපේ රටේ මිනිස්සු මේ ඇවිල්ලා නන්නස්තර වුණාට පස්සේ කල්ලිවල වුණාට පස්සේ අපේ රටට ඒක බලපානවා ගොඩාක් බරපතල විදියට. මේ වෙත්ති මම දන්නවා දැන් අර MSc ප්‍රෝග්‍රෑම් එක ඉවරලා මල්ලි ගොඩක් කට්ටිය හිටියනේ වීසා නැතුව. ඒ කට්ටිය යවුවට පස්සේ දැන් වීසා නැතුව ඉන්න අය ගොඩාක් අල්ලනවා. අල්ලලා කෙලින්ම ඇතුළට දාලා ඩිපෝට් කරනවා. එතකොට සමහර අය ඉන්නවා දැන් විසිට් වීසා එක ඇවිල්ලි ඉවරලා විසිට් වීසා එක ගෙනපු අයටත් හොරෙන් කල්ලිවල අතල්ලා ෆෝන් නම්බර්ස් ඕෆ් කරගෙන ඉන්නවා. එහෙම කට්ටියකුත් ඉන්නවා. දැන් ඕකෙන් වෙන්නේ ලංකාවේ තවත් ඇබ්ස්කොන්ඩින් මේ වැටලා ගොඩක් අය ඉඳි ලංකාවට ඉතින් මේ වීසා දෙන එක නතර වෙනවා. දැන් පාකිස්තාන ඔකට දන්නවා පාකිස්තාන වීසා දෙන්නේ නැහැ ආයි. ඉතින් මොකද වෙන්නේ? බංගලාදේශයටත් මං හිතන්නේ කේස් එකක් වෙන්න තියෙනවා. ඒ වගේ වෙන්න එපා ගයිස්. හරි විදියට මම නම් කියන්නේ ওই ජොබ් වීසා ජොබ් මනි අරගෙන සල්ලි දෙන කට්ටිය සල්ලි අරන් ජොබ් දෙන කට්ටිය දෙපාරක් හිතන්න. අයින්සේ කොල්ලෙක් ඩුබායිට ඇවිල්ලි වෙලා ගාණක් හොයාගෙන ඇවිල්ලා ඉඩම් ගෙවල් බයික් උකස් කරලා මෙහෙට ඇවිල්ලි වෙලා අන්තිමට ඒක ඔකට පූජා කරාට පස්සේ මේ මනුස්සයාට ජොබ් එකක් දෙන්න නැතුව වටේ අරගෙන රවට්ටලා ඔකට්ටිය ඒ සල්ලි වලින් කාලා බීලා සන්තෝෂෙන් ඉන්නවා නම් ඒක yaadෙන්නේ නැහැ. දැන් මෙච්චර හොඳට ආවත් එයාට ඒක අමතක වෙන්නේ නැහැ. මරණකම් මතක තියෙනවා මගෙන් සල්ලි ගත්තා මගේ රත්තරන් මාලේ දුන්නා. ලංකාව හොඳයි අයියා. ලංකාවේ ඉන්න කට්ටිය තමයි සල්ලි ගන්න මේ ජොබ් මනි ගන්න. නැත්තම් මේක පිට රටවල එහෙම ගන්න නෑ නෑ පිළිපින්න අපිට අත්තුත් අයියේ මෙහෙමයි. හරි ඔයාලට ජොබ් මනි දෙන්න අපි මේකට දානවා නෑ. එහෙම කරන්නේ නෑ. ප්‍රින්සිපල් එක ගන්න බෑ. කට්ටිය කරන්නේ. වැඩේ ගන්න එක අපේ ලංකාවේ ගාය තමයි ওই ජොබ් මනි වලට චාටර්ලා ඉන්නේ. මොකද වෙන රටවල කවුදාවත් ජොබ් මනි ගැන දන්නෙත් නෑ. නෑ දන්නේ නෑ. හිතවත්කමට කවුරු දැක්කොත් මේ කට්ටියගේ නැෂනල් ටික එක්කන් ගිහිල්ලා අපේ ඔෆිස් එකේ වැඩ තියෙනවා අපේ ඔෆිස් එකේ ජොබ් වේකන්සි තියෙනවා කියලා දානවා ඒ කට්ටියගේ ෆ්‍රෙන්ඩ්ෂිප් එකට. අපේ අය කරන්නේ විසිට් එකක් දැක්කොත් කෙලින්ම අතේ තියෙන ගාන උරන් කාලා තව විස්තරයක් මගේ යාළුවෙක් තාම කෝල් කරලා කිව්වා යාළුවෙක්ගේ විසිට් ආපු එක්කෙනෙක්ට ඩිරාම් 1500ක පඩිය කියලා එක්කන් ගිහිල්ලා සල්ලි දීලා සල්ලි ගත්තට පස්සේ මෙයා ගිහිල්ලා පාකිස්තාන් කාරට බාර දීලා මෙයා ෆෝන් ඔෆ් කරන් ගිහිල්ලා සල්ලි ගත්ත කෙනා. එයා මට කෝල් කරලා කියනවා අයියේ මම බෑග් එකත් එක්ක අරන් ආවා ජොබ් එකට දාන්න මෙතන ඇවිල්ලා මේ කුසියක් පිළිකන්නක් මම මෙතන අතරමං කරලා ගියා පාකිස්තාන් මිනිස්සයා මගෙන් සල්ලි ඉල්ලනවා මම ලංකාවේ කෙනාට සල්ලි දුන්නා කියත් එයා කියනවා එයා ගියා කියලා මගෙන් සල්ලි ඉල්ලනවා කියලා ආයි කෝල් කරලා අරගෙන ගියත් ෆෝන් එක ඔෆ් කළා. ඊට පස්සේ ඒ වෙලාවම ටැක්සි එකක් අරන් ගිහිල්ලා පොලිසියට කතා කරලා අර මිනිස්සයාව ගෙන්නලා ලොකු ප්‍රශ්න ගොඩක් වුණා. ඒ වගේ අසාධාරණ සල්ලි හම්බ කරලා දුබායි ජීවත් වෙන්න බෑ. රිටර්න් එක හම්බ වෙනවා බොහොම දරුණු විදියට. ඒ නිසා ඒ වගේ වැඩ කරන්න එපා. කරුණා කරලා මේ වීඩියෝ එක පොසිටිව් විදියට හිතලා ලංකා මිනිස්සු වෙන කට්ටියට උදව් කරලා එකිනෙකා සහයෝගයෙන් දුබායි ඉමු කියලා මම කියන්නේ. අයියේ මේ ඉන්ඩෝ වෙනවනේ. කියන්නේ මේ
ලංකාවෙන් ඉඳන් එනවනම් ඔව්. myself අයියේ කියාගන්න පුළුවන් පුළුවන් වෙනවා නේ. නැත්නම් ඉන්ටර්වල් ටෙස්ට් කරන්න වෙයි. ඔව් ඔව් ඒ ටික පොක්සක් කියාගන්න පුළුවන් නම් ඔව්. අවුලක් නැහැ. Job එකක් ගන්න පුළුවන්. ක්ලීනින් ජොබ් එකක් හරි බොර කියන්න ඕනේ නැහැ. හොයාගන්න පුළුවන්. පොඩ ගේමක් හරි ගහගත්තා නේද? මම කියන්නේ ලංකාවෙන් ගැන විතර කරන්න එපා කියලා මම කියන්නේ. දැන් මෙයා කියන්නේ එයා කට්ටකාව නිසා ලංකාවේ මේටල විශ්වාස කරන්න එපා කියලා. දැන් ඔය වගේ මතයක් හැදුනොත් එහෙම guys ලංකාවේ එකිනෙකා මෙහෙ ඇවිල්ලත් කරන්න එකිනෙකාට තේරෙනවානේ දක්කතන මග අරිනවා කතා කරන්නේ. කතා ඒක ඇත්ත තමයි කතාව. මම ෆ්ලැට් කරනවා මම ෆ්ලැට් කරන නිසා බල් දන්නවා. තරහ වෙන්න එපා කිව්වට guys ලංකාවේ අයට ෆ්ලැට් දෙන්නේ නැත්තත් ඇවිල්ලා තිනවා දැන්. මොකද හේතුව පිරිසුදු නෑ. සත්ත්ව දානවා හරියට එන්වයරන්මන්ට් එක තේරුම් අරන් ඉන්නේ. ඒ වගේ අනිත් නැෂනලිටිත් එක්ක හරියට මූව් වෙලා ගමන යන්න දන්නේ නැහැ. ඉතින් ඒවා ඇවිල්ලා මුලින් ඉඳන් කතා කරන ඒවා දැන් ඒවා කතා කරලා දන්නේ නැහැ. කොහොම හරි අපි ලස්සනට වැඩක් කරමු. ලස්සනට ඩුබායි ඇවිල්ලා අපේ ජීවිතේ සාර්ථක කරගමු. එකිනෙකාගේ සල්ලි අරගෙන එකිනෙකාව මේ අමාරුයි දාලා සල්ලි අම්බ කරලා ජීවත් වෙලා දන්නේ නැහැ guys. ඒ නිසා අත්දැකීමක් එක්ක අද රජ දෙකන් ආව කොටේ විස්තර කියන්නේ. රෙදුණන් කාටරි සමා වෙන්න ඕනේ. මොකද මේක ඇවිල්ලා මම කවත් රෙදවන්න නෙමෙයි කරේ. ඇත්ත විස්තරේ ඔය කටේ දැනුම් දුන්නේ මේම දේවල් උපාය වෙනවා කියලා. එhmenan thank you රජමල්ලි ආවට කිව්ව ගමන් voice විතර එක වට දාන්න පුළුවන්. right හරි දාන්න එයා මට voice එකක් දානවා කියලා කිව්වා අපි ඒ voice එක ඔකට දෙන්නම් අඳුරනවා නම් ඒ කවුද කියලා කමෙන්ට් එකක් දාන්න එයා කවුද කියලා ෂෙයා කරන්න පවුනේ කවුරුනත් එක නෑ. voice එක අඳුරනවා. voice එක අඳුරනවා නම් share කරන්න කාගේද ඒ voice එක කියලා අපිට පස්සේ කට්ටිය මේ හොයලා දෙයි කවුද ඊට පස්සේ ඒ වගේ කට්ටියෙන් ඈත් වෙලා ඉන්න. එයා voice එක අඳුරනවා නම් කවුද එහෙම දෙයක් කිව්වේ කාටද එහෙම කරේ කියලා අපි දන්නේ නැහැ. මෙයා මට පෙන්නුවා මම ඔකට voice එක දාන්නම් අපි මම නම් අඳුරන්නේ නැහැ මම දන්නෙත් නැහැ voice එක ඇහුවම අයියේ කියන්නේ නෑ බයට. කියන්නේ නැහැ බයට නේ. කියන්නේ. so ඒ නිසා ඒ voice එක අඳුරන කවුරු ඉන්නවනම් කමෙන්ට් එකක් දාන්න ඊට පස්සේ ඒ මිනිස්සුන්ගෙන් ඈත් වෙලා ඉන්න. මම මේ කියන්නේ ඒකයි. ඒ voice එක දාපු කෙනා මේ වීඩියෝ එක බලනවා නම් කරුණාකරලාවත් ඉදිරිපත් වෙලා ඒක හරි ගස්සන්න. මොකද කවුද මේ මෙලෙව්වේ කාටද දෙන්න බැන්නේ කියලා අපි දන්නේ නැහැ. කොහොම හරි ඒ වගේ පහත් විදියට මිනිස්සුන් සලකන්න එපා. අම්මා සල්ලි දීලා වීසා එක අරගෙන ඔක්කොම කරාට පස්සේ අම්මට බැනලා මෙහෙන් නිරපාරනවා කියන්නේ මා ලංකාවේ වෙන්න බෑ. එහෙමනම් thank you රජතුමල්ලි අපි ආයෙත් හම්බෙමු තවත් වීඩියෝ එකකින්. thank you ආවට එනම් සුබ අලුත් අවුරුද්දක් වේවා වාගේ හැම වැඩක්ම සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. එහෙනම් thank you so much. එහෙනම් guys ජය වේවා.